හායි කොහොමද ඉතින් ඔයාලට හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්නව නේද? මං හිතනවා හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් ඔන්න අදත් මං අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද නම් උදේම හොඳට ඉර පායලා තියෙනවා. අවුවත් හොඳට තියෙනවා. දවල් වෙන්නකොට ඉතින් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. අපි බලමු ඉතින්. ඔන්න අදත් මං වෙනදා වගේම කාට එකක් වක් කරගත්ත බොන්න. අද නම් කාට එක ගොඩාක් රස්නේ. ඒ වුණාට ඉතින් මම රස්නෙන්ම බිව්වා. මං ඉතින් කාට එක බීලා ඉවරලා ගේ එහෙමත් අතු ගාලා ගියාම ඉඳලත් අතු ගාලා එන්න. මේ දවස් ටිකේම කොළ වැටෙනවා හරියට ඉතින් හැමදාම වගේ අතු ගන්න ඕනි. නැත්තම් නිකන් අතු ගෑවේ නෑ වගේ. වැඩේ කියන්නේ උදේ අතු ගෑවට දවල් වෙනකොට ආයෙත් තිබුණා වගේම තමයි අතු ගෑවේ නෑ වගේ. ඒ වුණාට ඉතින් අතු ගන්නත් ඕනිනේ. ඒ හින්දා ඉතින් මං ඔන්න මිදුලත් අතු ගාගත්තා. ඉදුල අතු ගාලා ඉවර වෙලා ඉතින් ඔන්න මං කන්න ආවා. මේ මං නම් කෑවේ ඊයේ හදලා ඉතුරු වෙච්ච මේ පැස්ටා ටික. මට ඉතින් පැස්ටා කිව්වොත් කොයි වෙලේ වුණත් කනවා. මං ආසම කෑමක්නේ ඉතින් පැස්ටා කියන්නේ. ඒ හින්දා ඉතින් තිබිච්ච පැස්ටා ටික ඔක්කොම මං කෑවා. මගේ කටහඬ නම් වැඩිය පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද දන්නේ මේ දවස් ටිකේ පොඩ්ඩක් ඤං වෙලා තියෙන්නේ. මටම නිකන් අමුතුවට තමයි තේරෙන්නේ. ඒ හින්දා ඉතින් ඒ ගැන හිතන්න එපා. ඔයාලා දැක්කද මෙන්න මේ මල? ඔයාලා දන්නවද මෙන්න මේ මල මොකක්ද කියලා? දන්නවනම් කියන්නකෝ බලන්න. මේ මලෙන් තමයි මේ ගෙඩි හැදෙන්නේ. මේක ගහක් නෙවෙයි වැල් జాතියක්. හරිද? බලන්නකෝ දන්න කට්ටියත් ඉන්නවද කියලා. හරියටම නම් නමක් දන්නේ නැහැ. හැබැයි ඉතින් අපේ පැත්තේ නම් ඒ ගෙඩි జాතියට කියන්නේ බැලුම් ගෙඩි කියලා. ඒවා වෑංජන හිමතු වෙලා කනවා. අද නම් ඔන්න දවල් වෙලත් තාම හොඳ රව්ව පායලා තියෙනවා. මේ අද නම් වහින පාටක් නෑ වගේ තමයි. ඉතින් ඒ වුණාට කියන්න බෑ මොනවා වෙයිද කියලා. මං නම් ඉතින් වැඩ ටිකත් ඉවර වෙලා අද හොඳට අවුවක් තිබිච්ච හින්දා නාගත්තා. නාගෙන ඉතින් වෙන ඇඳුමකුත් දාගත්තා. අද ඉතින් හොඳට අවුව තිබුණ හින්දා අවුවේ ඉඳලාද කොහෙද මෙන්න මෙයා ඉතින් මෙන්න මෙහෙම කෙට ඇවිල්ලා මෙහෙම තමයි ඉන්නේ. මං හිතන්නේ ඉතින් අද රස්නේ හින්දා වෙන්නේ නැති. මං ඉතින් එයත් එක්කත් ඩිංගක් වෙලා කෝලම් කර හිටියා. හරි ඉතින් ටිකක් වෙලා ඔහොම ඉන්නකොට මේ මල්ලි කිව්වා පිටි තිබුණා නේද රොටි කමු කියලා. ඉතින් මමත් ඉතින් මේ අදිමදි කර ඉඳලා මේ මල්ලි කිව්වා එහෙනම් මං හදන්නම් කියලා. මං ඉතින් හා කිව්වා. හා කියලා ටිකක් වෙලා ගියන් අනේ මට පිටි ටික නම් අනන්න තේරෙන්නේ නැහැ. ඒක අනලා දෙනවද කියලා ඇහුවා. හරි ඉතින් ඔන්න ගියාම දැන් පිටි අනන්න. පිටි අනන්න ගියේ එක්කෙනාට ඉතින් අන්තිමට රොටි ටිකක් තම්බන්නම තමයි උනේ. හරි ඉතින් මං පිටි ටික අනලා රොටි ටික තම්බනකම් මල්ලි ඉතින් ලුණු මිරිසක් හදලා ගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න මායි මල්ලි ආත් තමයි තුන්දෙනාත් එකම රොටි කෑවා. මං ඉතින් ලුණු මිරිස් එක්කත් කාලා නිකනුත් ඉතින් රොටි කෑවා. කාලා ඉතින් හොඳටම බණ්ඩි පොල් ටිකක් වෙලා ඉතින් හිටියා ඔන්න ඔහේ පාඩුවේ. මේ හවස් වෙනකොට මේ අප්පච්චි ඉතින් මොනවද දෙල් ගෙඩියක් ගෙනත් දුන්නා. මං හිතුවා මේ අද රෑට ඒක වෑංජන හැදුවනම් හොඳයි කියලා ඉතින්. ඔයාලට කියන්න ඉතින් මුල් ටිකේ නම් මං දෙල් ගෙඩිය කපා ගත්තේ හරිම මේ අමාරුවෙන් ඇත්තටම. මේ පීය ටිකක් කැපෙනවත් හොරයි වගේ. ඉතින් කොහෙද දෙල් ගෙඩියක් කපන්නේ? හරිම අමාරුවෙන් තමයි දෙල් ගෙඩියත් කපා ගත්තේ. කොහොම හරි ඒ වුණාට ඉතින් ඇතෑරියේ නෑ. කොහොම හරි කරලා ඉතින් දෙල් ගෙඩිය කපා ගත්තා. මේ පොතු ටික සුද්ධ කරලා ඉතින් දෙල් ගෙඩිය කෑලි ටිකටත් කොහොම හරි කරලා කපා ගත්තා. මේ පුදුම අමාරුවක තමයි ඉතින් ඒක කපා ගත්තේ. දෙල් කිව්වන් ඉතින් කවුද අතාරින්නේ නේ? හැමදාම හම්බෙනවා. කාලෙකටනේ ඉතින් දෙල් කන්න හම්බෙන්නේ. ඒ හින්දා ඉතින් හම්බෙන වෙලාවට කොහොම හරි කරලා ඉතින් හදාගෙන කන්න ඕනේ.
අපේ ගෙදර මල්ලි නම් වැඩිය දෙල් කන්න ආසාවක් නෑ. හැබැයි අප්පච්චිත් කනවා. මමත් දෙල් කන්න ආසයි. මේ රොටිත් එක්ක නම් තවත් ආසයි. ඒ වුණාට ඉතින් අද දවාලෙත් රොටි හැදුවනේ. ඒ හින්දා මේ දෙල් උයලා බත් උයමු කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ අස්සේ ඉතින් මේ පූස්පංචත් ඇවිල්ලා බලලා යනවා මම මොකද්ද කරන්නේ කියලා. එයාගේ වැඩේ එහෙම තමයි වෙලාවකට මේ හැබැයි ඔය දැන් අද නම් ඔහොම පැත්තකට ගියාට මේ වෙලාවකට මං ඔහොම මොන හරි කපනවා නම් උයන්න ලේස්ති කරනකොට එහෙම එයා ඉතින් මගේ කරේ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. කොහොම හරි කෑ ගහලා කරට පනිනකම්ම මේ කෑ ගහලා ඉන්නවා. මම පොඩ්ඩක් ළඟට ගියාම ඉතින් හරි කරට නැග්ගට පස්සේ හරි. ඊට පස්සේ ඉතින් පුරු කිකී ඉන්නවා. මං ඉතින් බිමට තියනකම්ම මේ කරට වෙලාම ඉන්නවා ඉතින්. මට ඉතින් එහෙම එලවන්න හිතෙන්නේ නැහැ. මට ඉතින් හරි දුකයි මේ එලවන්න. ඉතින් ඒ හින්දා මේ ටිකක් වෙලා තියන් ඉන්නවා ඉතින්. බැරි වුණාම බිමින් තියනවා. එතකන් ඉතින් මමත් ඔය කරෙන් තියාගෙන ඉතින් මගේ වැඩ ටික ඉතින් මං කරගන්නවා. හරි ඉතින් කතාවෙන් මං දෙල් ගෙඩිය ඔක්කොම කපලා ඉවර කරගෙන ඒකට ඕනේ ලූණු සුදු ලූණු අනම්මනම් ඔය දාන ටිකත් කපා ගත්තා. කපා ගත්ත ඒවයි මේ ඔය මිරිස් කුඩු කහ කුඩු ඒ දාන ඒවයි සේරම දාලා මම මේකට කරවල කෑල්ලකුත් ඉතින් දාගත්තා. හරිද? ඒ ඔක්කොම දාලා වේලාස්සනම ලිපේ තියලා උයා ගත්තා. හැබැයි ඉතින් තෙල් දාන්න නම් වෙන්නේ නැහැ. අද අපේ ගෙදර තෙල් ඉවර වෙලා කියන්නකෝ. ඉතින් ඒ හින්දා තෙල් දාන්න අප්පච්චි එනකන් ඉන්න වෙනවා. හරි ඉතින් ඔන්න දැන් අපි රස කෑමක් හදමුද? මේක කහට බොන වෙලාවට එහෙමනම් හරි හොඳයි. මේ මම පෙන්නුවේ කොස් ඇට. ඒ කොස් ඇට ටික නම් තම්බගත්ත කොස් ඇට. ඉතින් මම ඒකේ පොතු ටික සුද්ධ කරගෙන මේ විදිහට පොඩි කරගන්නවා. මං හිතන්නේ ඒක අර නිකම්ම මේ ලිපේ අර තාච්චියක් තියලා නිකම් බැදලා ගත්තත් රසයි. මේ මොනවද කොස් ඇට ගුලි කියන්නේ. අන්න ඒව තමයි මේ හදන්නේ. හරි ඉතින් මේ ඒ කොස් ඇට ටික ඔක්කොම පොඩි කරගත්තා. අතේ පොඩි කරගත්තම හොඳයි. අර මේ පොඩියට කෑලිත් තියෙනවනේ. ඉන්න හොඳට කොටාගෙන හරි කොහොම හරි පොඩි කරගෙන ලුණු පොඩ්ඩකුත් දාලා මේ සීනි දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. වැඩේ කියන්නේ ඔයාලට පේනවා ඇත්තේ මං නිකන් වම් අතින් මේක අනනවා වගේ. හැබැයි ඒ වුණාට එහෙම නෙමෙයි. මේ මං අනන්නේ ඇත්තටම දකුණු අතින්. හරිද? මං හිතන්නේ ෆෝන් එකේ මොකක් හරි අර මේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්න ඉතින් ඒකෙන් පේන හැටි වෙන්න ඇති. ඇත්තටම කිව්වොත් මං අනන්නේ ඕක දකුණු අතින්. හරිද? හරි ඉතින් මේක ලුණු සීනි දාලා ඉතින් හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. හොඳට පොඩි වෙන්න අනන්න ඕනේ. මේ කොස් ඇට මං හිතන්නේ බැදලා අරගෙනත් මේ ඔය කොටාගෙන එහෙමත් හදන්න පුළුවන්. මං ඉතින් ගත්තේ අද තම්බලා හින්දා තමයි අතේ පොඩි කරලා ගත්තේ. එතකොට පොඩි වෙනවනේ. හැබැයි චූටි කෑලි තියෙනවා. කෑලි තියෙනකොට ඉතින් රසයි. ඒ හින්දා මේ මං එහෙම අතෙන් පොඩි කරලා ගත්තා. මෙන්න මේ වගේ තමයි ඉතින් එතකොට පේන්නේ. හොඳට පොඩි කරලා දැන් තියෙන්නේ ඉතින් ගුලි හදාගන්න. ගුලි ගොඩක් නම් හදාගන්න ඕනේ නැහැ. ඉතින් මට නම් කොස් ඇට පොඩ්ඩයිනේ තිබ්බේ. ඉතින් ඒ ටිකෙන් මං හිතන්නේ ගුලි 6ක් 7ක් විතර හදාගත්තා. කොහොම හරි මේ මං තමයි කොහොම හරි ගොඩක්ම කෑවේ. කොස් ඇට ගුලි 6ක් 7ක් නෙමෙයි ඔන්න 8ක්ම හදලා තියෙනවා. හරිද? හරි ඉතින් මං ඊට පස්සේ කහ ටිකක් වක් කරගෙන කොස් ඇට ගුලි කාලා කහට බිව්වා. අද දවසේ ඉතින් හවස් වෙනකන් ඔන්න ඔහොම තමයි වුනේ. එහෙනම් අදට මං ගිහින් එන්නද? ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. බයි.